අයිබෝන් යාළුවනේ අද ඔයාලට මම අලුත්ම වීඩියෝ එකක් අරන් එනවා කොහොමද මේ එයා ලේයරින් එකක් කරගන්නේ කියලා. අද මම ගත්තේ මේ දෙහි පැලයක්. මගේ වත්තේ තියෙන දෙහි පැලයක්. මම කලිනුත් තුනක් කරා දෙහි පැල. මේ අද අලුත්ම එකක් කරන්නේ මේ කඩේ තියෙන ප්ලාස්ටික් ක්ලිප් කරන යුනිට් එකකින්. ඉස්සෙල්ලම මේ මම කරන්නේ මේ අඟලක් විතර මේ සුද්ධ කරගන්නවා හැම වටේට ගහේ හොඳ අත්තක් බලලා ඒ සුද්ධ කරනකොට මතක ඇතුව උඩ කට් එක දාන්නේ නට්ටකට පල්ලෙහැන්. ඒ කියන්නේ මුල් අදින්න ලේසි ඒ නට්ටක් තිබෙන තැනකින් කට් එක දැම්මහම ඒ කට් එක ඉඳලා තවත් අඟලක් විතර පල්ලෙහාට යනකල් සම්පූර්ණයෙන්ම හැම වටේට සුද්ධ කරගන්න ඕන අපි. ඊට පස්සේ අපි අර කඩෙන් ගෙනාවු ප්ලාස්ටික් ක්ලිප් කරන යුනිට් එකට කොහොබත් පුරවලා කොහොබතුයි වැලි තමයි මේකට පුරවගන්නේ. මේක ඉක්මනින් කරගන්න පුළුවන් හරිම ක්වික් හරිම ලේසි යුනිට් එකක්. ඒක අරගෙන කොහොබත් ටික දාලා ක්ලිප් කරන්න තියෙන්නේ. විනාඩි 2-3ක වැඩක් මේක. හරිම ලේසි. මේ විදියට ඕනම පැලයක් අපිට හදාගන්න පුළුවන්. කොහොබත් සහ වැලි තමයි මේකට කවලම් කරගන්න ඕනේ. මතක ඇතුව මේ හොඳට ක්ලිප් එක දාලා මේක ලොක් වුණාද කියලා බලන්න. නැත්නම් කොහොබත් වල ප්‍රෙෂර් එකට වතුරට ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ මේකට හොඳට වතුර දාන්න. ඒ වගේම වරුසාව වහිනකොට ඒක ඔටෝමැටිකලි පෙඟිලා හොඳට තෙත් වෙනවා. ඒ නැත්නම් පායන කාලෙක නම් නිතර පැලවලට වතුර දාන වෙලාවට ඒකටත් වතුර මතක ඇතුව අල්ලන්න. එතකොට මේකේ කොහොමත් මාස 1මාරක් 2ක් යනකොට හොඳට මුල් අල්ලලා ඔයාලට අලුත්ම දෙහි පැලයක් හදාගන්න පුළුවන්. දෙහි පැලයක් නෙමෙයි, ඔයාලා කැමති ඕනම පැලයක් මේ විදිහට හදාගන්න පුළුවන්. හරිම ලේසි. සමහරව හිතනවා මේක බොරුවක්, මේක මෙහෙම නෙවෙයි, මෙහෙම අදටත් හිතන කට්ටිය ඉන්නවා. මම ඒකයි මේ වීඩියෝ එක දාන්නම හිතුවේ. මම මෙල්බර්න් වල ඉන්නේ. මගේ චූටි ගෙවත්තක් තියෙන. මම ඒ ගෙවත්තෙත් මේ වගේ වැඩ කළා මම කීයක් හරි හොයාගන්නවා අමතර ආදායමක්. ඔයාලට ලංකාවේ කොයිතරම් මේ වගේ අවස්ථා තියෙනවද අමතර ආදායමක් හොයාගන්න? නිකන් ඉන්න එපා. තමන්ගේ කාලය ෆෝන් එකට වැය කරන්න එපා. තේරුමක් නැහැ. මේ වගේ වැඩක් කරන්න හරිම සතුටුයි, හරිම විනෝදයි. මතක ඇතුව මේ බලන්න මේ මම හදාගත්තු පැලේ කලින් මම ඔයාලට කිව්වා මම පැල 3ක් හැදුවා කියලා. මෙතන දැන් තව පැල 2ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙකෙන් එකක් මං හිටවල ඉවරයි. මේ අනිත් එක බලන්න මේ පැලයට මුල් ඇවිල්ලා තියෙන්නේ. මේක මං ඉටි බෑග් වලින් හැදුවේ. ඉටි බෑග් එකකින් උත් හදන්න පුළුවන්. දැන් මේකේ පුරාම මුල් ඇදලා තියෙන්නේ. ඒකේ කූඹිත් කූඩු හදලා තියෙනවා. ඒ තරමටම මට ඒක කපා ගන්න බැරුණා. ටිකක් කල් තිබුණා, මාස 4ක් විතර. දැන් මේකේ මලුත් හැදිලා ලස්සනම අලුත්ම දෙහි ගහක් තමයි දැන් තියෙන්නේ. දැන් මම මේක කපලා ගන්නවා. බලන්න. ඇයි අපිට මේ වගේ දේවල් වලින් සතුටක් ලබන්න බැරි? නිර්පරාදේ කාලය නාස්ති කළා අපතේ යවන්න එපා. තමන්ට, තමන්ගේ ගෙදරට, යාළුවන්ට තෑග්ගකට දෙන්න පුළුවන්නේ. ඒකින්ද මේ වගේ වැඩක් කරන්න බලන්න. දැන් ওই මුල් ඇදලා තියෙන්නේ. මම මේක දැන් ගලවනවා. ගලවලා ඉවරලා මම මේක තව පෝච්චියකට දාලා අස් කරන්න ඕනේ. ඉක්මනින් මුල් වේලෙන්න කලින්. ඉතින් ඔය බලන්න මුල් ටික කොහොමද ඇදිලා තියෙන්නේ කියලා. හොඳට මුල් අල්ලලා තියෙන්නේ. මම පෝච්චියක් හදාගත්තා කාඩ්බෝඩ් දාලා මේක හිටවන්න. ඒ කාඩ්බෝඩ් එක දැම්මහම හොඳකම තියෙන්නේ අඩියට මේකේ තෙතමනය හොඳින් කාඩ්බෝඩ් එකට උරාගෙන ඒක තෙතමනය රඳා ගන්නවා. එතකොට හදිසියේ වතුර දාන්න බැරි වුණොත් එහෙම ඔයගොල්ලන්ට
ප්‍රශ්නයක් නෑ. මොකද අරකේ තෙතමනේ දාගෙන තියෙන්නේ. දැන් මම මේ පැලේ හිටවලා මේකට කණුවක් ගහලා හොඳට හයිය ඇතුව තියාගන්න ඕනේ. තියාගෙන පස්සේ මේක අරන් ගිහිල්ලා හෙවන එකෙන් තියන්න ඕන. බලන්න මේ පැලේ කොච්චර ලොකුද දැන්. මල් පිපිලා තව ටික දවසක් යනකොට මේකේ ගෙඩිත් හැදෙනවා. ඉතින් මම මේකට වතුර ටික දාලා ඔක්කොම කළා. මේක අරන් යන්න ඕනි. මේ පැල දෙකම මෙතන තියෙනවා. මේ අනිත් පැලේ මං හිටව ගත්තු. ඒකටත් වතුර දැම්මා. මම මේකටත් වතුර දාලා මේක හෙවණකින් තියාගන්නවා. මේ බලන්න ලස්සන. ඉතින් ඔයාලට බැරි ඇයි මේ වගේ දෙයක් කරන්න. නිකන් ඉන්න වෙලාවක ඔයි කාලේ කන්න එපා. රස්තියාදු ගහන්න එපා. මේ වගේ වැඩක් කරලා සතුටු වෙන්න, විනෝද වෙන්න. ජීවිතේ විඳින්න. මම මේ පැලේ දැන් හෙවණකින් තියලා වතුර ටිකක් දානවා. ඔයාලා බලන්න මේ පැලේ දැන් ගොඩක් ලොකුයි. ඔයාලා මගේ වීඩියෝ එක කැමති නම් අමතක නොකර ලයික් එකක් දාන්න. මගේ channel එකටත් subscribe එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලොන්ටම සුබ දවසක්. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.